ආයිබෝවන් මගේ දුවලා පුතාලා හැමෝටම ඔයාලා හැමෝම අදත් එකතු වෙලා ඉන්නේ Drogas Life SM YouTube නාලිකාවත් එක්ක. මීට දවස් දෙකකට කලින් මම පුතේ ඔයාලට අරන් ආවා අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් තුනට අදාළ ප්‍රධාන වාද්‍ය භාණ්ඩ ගැන. අද මම ඔයාලත් එක්ක තවත් පාඩමක් කතා කරනවා. ඒ තමයි පංචතූර්ය වාද්‍ය භාණ්ඩ. පුතේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කියන එක අතීතයේ ඉඳන්ම අපේ පැරැන්නන් වෙන් කරලා තියෙනවා කොටස් පහකට. ඒ කොටස් පහකට වෙන් කරපු එක තමයි පුතේ මෑත කාලයේදී පංචතූර්ය වාදන භාණ්ඩ කියලා හඳුන්වලා තියෙන්නේ. නැටුමකට පුතේ අනිවාර්යයෙන්ම තාලයක් අවශ්‍ය වෙනවා. ඒ තාලේ තියෙනවා නම් පුතේ වාද්‍ය භාණ්ඩ එකක් හෝ කිහිපයක් අත්‍යවශ්‍යම වෙනවා. ඉතින් ඒ තියෙන තාලවලට වාද්‍ය භාණ්ඩ අවශ්‍ය වෙනවා වගේම ඒ තාල තියෙනකොට මේ තාලවලට අනුව වාද්‍ය භාණ්ඩ කොටස් පහකට වෙන් කරලා තියෙනවා. ඒක තමයි පුතේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කියලා හඳුන්වන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ පැරණි ಭಾರತයේද පංචතූර්ය වාද්‍ය භාණ්ඩ අපේ වෙන් කරලා තියෙන විදිහටම එයාලගේත් වාද්‍ය භාණ්ඩ වෙන් කරලා තියෙනවා. හැබැයි පුතේ ලංකාවේ ඉන්දියාවේ අතර පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි බලමු අපේ රටේ පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කොටස් පහකට බෙදලා වෙන් කරලා තියෙන්නේ කොහොමද කියලා. හරි පුතේ. පංචතූර්ය වාද්‍ය භාණ්ඩ කොටස් පහයි. ඒ කියන්නේ ආතත, විතත, විත ආතත, ඝන, සුසිර. හරි. අපි මේකේ පළවෙනි කාණ්ඩය වෙන ආතත ඝණය ගැන කතා කරමු. ආතත ඝණය කියන්නේ පුතේ අත් දෙක පාවිච්චි කරලා අතින් පමණක් වාද්‍යනය කරන වාද්‍ය භාණ්ඩ. ඒකට උදාහරණ විදිහට ගැට බෙරය, දික් බෙරය, අත් රබාන, බංකු රබාන මේ වගේ බෙර වර්ග ගන්න පුළුවන් පුතේ. ඊළඟට තියෙන වාද්‍ය භාණ්ඩ ඝණය තමයි විතත ඝණය. විතත කියන්නේ පුතේ කඩිප්පු හෝ වෙන යම් උපකරණ භාවිතා කළා. අත පාවිච්චි නොකර වාදනය කරන වාද්‍ය භාණ්ඩ. මේ ඝණයට පුතේ ඔයාලා දන්නවා ගන්න පුළුවන් අපිට දඬු බෙරය, තම්මැට්ටම වගේ ආදී වාද්‍ය භාණ්ඩ. තුන්වෙනි වාද්‍ය භාණ්ඩ ඝණය තමයි පුතේ විත ආතත වාද්‍ය භාණ්ඩ. විත ආතත කියන්නේ පුතේ අතේ හා කඩිප්පුව භාවිතා කරලා වාදනය කරන වාද්‍ය භාණ්ඩ. ඒවට උදාහරණ වශයෙන් පුතේ දවුල, එතකොට මහා දවුල වගේ මේ දවුල් වර්ග ගන්න පුළුවන්. මොකද දවුල පාවිච්චි කරන්න පුතේ අත හා කඩිප්පුව භාවිතා කළා. එතකොට පුතේ අපිට හතරවෙනි වාද්‍ය භාණ්ඩ ඝණය තමයි ඝන. ඝන කියන්නේ ලෝහමය ද්‍රව්‍ය වලින් තනන වාද්‍ය භාණ්ඩ. ඒවට උදාහරණ විදිහට පුතේ තාලම්පෙට, පන්තේරුව, මිනි, ගෙජ්ජි ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ගන්ටාර මේ දේවල් තමයි පුතේ ඝන වාද්‍ය භාණ්ඩ ඝණයට අයත් වෙන්නේ. ඒ වගේම අපේ අවසාන වාද්‍ය භාණ්ඩ ඝණය මොකද්ද පුතේ? සුසීල. සුසිර කියන්නේ පුතේ සුළඟ ආධාර කරගෙන ශබ්දය නිකුත් කරන වාද්‍ය භාණ්ඩ. ඒකට උදාහරණ විදිහට පුතේ අපිට ගන්න පුළුවන් බටනලාව, හොරණෑව, එතකොට හක්ගෙඩිය මේ වගේ සුළඟ ආධාරයෙන් ශබ්දය නිපදවන වාද්‍ය භාණ්ඩ ඕනම එකක් පුතේ ඒ ඝණයට ගන්න පුළුවන්. ඉතින් පුතේ අද මම ඔයාලට අරන් ආවේ පංචතූර්ය වාදනය ගැන. ඔයාලට පැහැදිලි වෙන්න ඇති මම එකින් එක පැහැදිලි කරලා දුන්නා. පුංචි හරි අඩුපාඩුවක් තියෙනවා පුතේ සමා වෙලා ඔයාලට ඊළඟට ඕන පාඩම මොකද්ද කියලා පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් දරුවනේ අද පාඩමෙන් මම මෙතනින් නතර වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. නැවත දවසක අලුත් පාඩමක් අරගෙන ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙ මම මෙතනින් නතර වෙනවා.